අද ඔයාලට තවත් විශේෂ වන වීඩියෝ එකක් තමයි අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ තමයි කොහොමද අපි හරියටම ෆේස් ෂේවින් එකක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලගේ මේ වගේ ඇක්නි බිබිලි එහෙම දානවද? එහෙම දානවා කියන්නේ ඔය එක වැරදි විදිහට තමයි කරලා තියෙන්නේ. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම ෆේස් ෂේවින් එකක් කරගන්නේ කියලා. තව දෙයක් කියන්න ඕනේ. මම අද ඔයාලට කියනවා විතරයි කොහොමද කරන්න ඕන මොනවද අවශ්‍ය කරන දේවල්. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කරන විදිහේ වීඩියෝ එකක් මම අරගෙන එන්න. එහෙනම් දැන් පටන් ගමු කොහොමද කරන්නේ කියලා. ෆස්ට් ස්ටෙප් එක තමයි අපි හොඳට අපේ ස්කින් එක හොඳට පිරිසිදු කරගන්න ඕන. ඉතින් හොඳ ක්ලෙන්සින් එකක් යූස් කරන්න ඕනේ. මම පෞද්ගලික වශයෙන් යූස් කරන්නේ 24K Gold එකෙන් එන Dr. Shah brand එකේ මේ ක්ලෙන්සින් ජෙල් එක. ඉතින් මම මේකෙන් හොඳට ෆේස් එක ක්ලීන් කරගන්නවා. හොඳට ක්ලීන් කරලා ඉවරලා තෙතමනේ අයින් කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක තමයි අපි යූස් කරන බ්ලේඩ් එක හරියට හරියට අපි තෝරගන්න ඕනේ. මම ඔයාලට පෙන්නන්න මොකද්ද මම යූස් කරන බ්ලේඩ් එක. මෙන්න මේ වගේ බ්ලේඩ් එකක් තමයි යූස් කරන්න ඕනේ. මේ වගේ දැති තියෙන මොකද මේකේ තියෙනවා තනි කෙලින් තියෙන බ්ලේඩ් එකක් තියෙනවා. ඒක ඇත්තටම කිව්වොත් යූස් කරන්නේ ගොඩක් ප්‍රොෆෙෂනල් කට්ටිය විතරයි. මොකද ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙන්න ඉඩකඩ තියෙනවා. මේ වගේ බ්ලේඩ් එකක් හරියට තෝරලා යූස් කරන්න. තව දෙයක් කියන්න ඕනේ මේ බ්ලේඩ් එක ගැන. ඔයාලා මේක එක වතාවක් යූස් කරලා විසික් කරනවා නම් ඉතා හොඳයි. මොකද මේකේ පොඩ්ඩක් හරි මලකඩ ටිකක් හරි තිබුණොත් ඔයාලා ඒක ස්කින් එකට ඇප්ලයි කරලා ඒක ස්කින් එකට යූස් කරොත් ඔයාලගේ ස්කින් එක ඩැමේජ් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් එකින් එකට මාරු කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. දෙවෙනි ස්ටෙප් එකේ තමයි අපි එකටම ෆේස් ක්ලෙන්ස් කරගන්න. දෙවෙනි එක තමයි අපි මේ වගේ හොඳ සූතින් ජෙල් එකක් අපි තෝරගන්න ඕනේ. මම පෞද්ගලික වශයෙන් යූස් කරන්නේ Dr. Shah brand එකකින් එන මේ ඩයමන්ඩ් ජෙල් එක. ඉතින් මේ ඩයමන්ඩ් ජෙල් එකකින් මූණට ඇප්ලයි කරලා තමයි අපි බ්ලේඩ් එකෙන් අපි ෆේස් එක ෂේව් කරගන්නේ. ජෙල් එකක් යූස් කරන එකෙන් තියෙන ප්‍රොෆිට් එක තමයි අපේ මූණ ඩැමේජ් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ජෙල් එකක් වෙනුවට ඔයිල් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. අපිට මම පෞද්ගලිකව කරන්නේ මුළු ෆේස් එකටම ජෙල් එක ඇප්ලයි කරලා තමයි ෂේව් කරන්නේ. නමුත් ඔයාලට පුළුවන් කොටස් වශයෙන්, ඒ කියන්නේ මේ පැත්තකටම මේ පැත්ත කොටස් වශයෙන් වෙන් කරලා ෂේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි හොඳට බ්ලේඩ් එකෙන් මෙහෙම ඇදලා මූණ උඩ අත ඉඳන් යට අතට තමයි අපි ෂේව් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ෂේව් කරලාට පස්සේ මූණ හොඳින් පිරිසිදු කරගන්න ඕන වතුරෙන්. වතුරෙන් මූණ හොදලා ඉවරලා තෙතමනේ අයින් කරගන්න ඕන. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? අපි ෆේස් එක ෂේව් කරන් පස්සේ මූණ බේරෙන්න තියන්නේ නැතුව අපි ඒකට හොඳ මොයිස්චරයිසින් ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. තව දෙයක් කියන්න ඕන විශේෂ දෙයක් තමයි මූණ ෂේව් කරන් පස්සේ මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න එපා. විටමින් C, ග්ලයිකොලික් ඇසිඩ්, රෙටිනෝල් ඒ වගේ ප්‍රොඩක්ට්ස් යූස් කරන්න එපා. ඇත්තම කිව්වොත් ඇසිඩිටි තියෙන ප්‍රොඩක්ට්ස් තමයි යූස් කරන්න එපා. ඒ කියන්නේ රෙටිනෝල් විශේෂයෙන්ම දවස් 3ක් යනකම් යූස් කරන්න එපා. එහෙනම් මං හිතනවා ඔයාලට දැන් මේ වීඩියෝ එකේ පොඩි හරි දැනුමක් ගන්න ඇති කියලා ෆේස් එකක් ෂේවින් කරන විදිහ. ඉතින් දැන් ඔයාලා වරද්දන්න එපා. මම එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කරන ගමන් පෙන්නන්න කොහොමද හරියට ෆේස් ෂේවින් එකක් කරගන්නේ කියලා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.